There is there are. ඉන්නවා තියෙනවා. Fill in the blanks with is or are, adding a or n where necessary. අපි බලමු මේ පාඩම ඉගෙන ගන්න කලින් මම ප්‍රශ්න කීපයකින්ම ආරම්භ කරන්නම්. ඉන්නවා තියෙනවා කියන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. Number 1 there blank playground. There is a. ඔයගලන්ට තේරෙනවා playground කියන්නේ එකක්. එහෙනම් is දැම්මා ඒක වචනෙන් be verb එක. There are 80 teachers. 80 teachers බහුවචනයි. ඒ නිසා ආයතුවා. There is the and මෙතෙන්දී යොදන්නේ urban council. There is an urban council. මෙතන වවල් එක නිසා. There is a post office. එකයි. There are 2 bedrooms. බහුවචනයි rooms ගොඩක්. දැන් පැහැදිලි වෙන්නේ නැති there is there are කොයි විදිහට නිර්මාණය කරන්නේ there is යොදන්නේ අපේ දීලා තියෙන ඉදිරියෙන් තියෙන නාමපදයේ noun එකක් නිසා there are 80 teachers එනම් teachersලා ගොඩක් ඒ නිසා තමයි ආයෙදුවේ අන්න එහෙම තේරුම් ගන්න ඕන දැන් මම ඊළඟට දීලා තියෙන උදාහරණයක් mother is in the room කියලා ඔයගලන්ට තේරෙනවා මේ වාක්‍ය නිවැරදි නේද mother is in the room අම්මා කාමරයේ ඉන්නවා සිටිනවා දැන් මේකට අපිට පුළුවන් ද සිටිනවා නිසා there is a mother කියලා දැම්මුතින් ඒක වැරදි ඒකට හේතුව අම්මා කෙනෙක් එතකොට ඉන්නවා වගේනේ නේද අම්මා නිශ්චිතයි අවිනිශ්චිත නම් තමයි there is there දාන්නේ එහෙනම් අම්මා නිශ්චිත නිසා අපි යදුවා mother is in the room ඒක නිවැරදි පැහැදිලි right දැන් අපි කීපයක් බලමු උදාහරණ බස් එකක් ගේට්ටුව ළඟ තියෙනවා ඉන්නවා තියෙනවා මං කෝ there is there එහෙනම් ඔළුවට එන්න ඕන ඔයගලන්ට there වලින් පටන් ගන්න ඕනි කියලා. ඔන්න බලන්න එහෙනම් බස් එකයිනේ තියෙන්නේ there is a bus. කොහෙද මේක තියෙන්නේ? ගේට්ටුව ළඟ near the gate. පැහැදිලි නේද? right. පිරිමි ළමයි දෙදෙනෙක් පිට්ටනියේ ඉන්නවා. බහුවචනයි නේද එහෙනම් දෙන්නෙක්නේ there are කී දෙනෙක්ද? 2 boys in the පිට්ටනියේ ඉන්නේ garden. හරි. පැහැදිලි වුණානේ ඒක. හරි. දැන් අපි බලමුකෝ there is a bicycle under the mango tree. දැන් ටිකක් වාක්‍ය දිගට නිර්මාණය කරනකොට තමයි මේ there is there වාක්‍ය ලස්සන වෙන්නේ. There is බලන්න be verb එක යොදලා තියෙනවා. a bicycle ඒක නාමපදේ නේද? noun එක වෙලා තියෙනවා. under the mango tree. ඒක කොහේද තියෙන්නේ? under the mango tree එහෙනම් අන්න ඒක තමයි preposition එක under. මම ඒකේ structure එක මේ රතු පාටින් round කරලා තියෙනවා බලන්න. there plus be plus noun plus prepositional phrase. එතකොට there is be verb එක තමයි is. noun එක තමයි a bicycle. ඒතර under කියන preposition එකෙන් පටන්ගෙන තියෙන වාක්‍ය ඛණ්ඩයම තමයි under the mango tree. එහෙනම් මේ structure එකට තමයි අපි වාක්‍ය ගොඩනගා ගන්නේ there is there වලින්. පැහැදිලි නේ? right. එහෙනම් be verb කියන්නේ මොනවද කියලා බලන්නකෝ. is am are ඒ වෙවිල මොනවද? present tense. was were past tense ඒක වචන බහුවචන ඒ වෙවිලා past tense. ඒ වගේම මතක තියාගන්න ඕන future නම් අපි යොදාගන්නේ will be ඒක future. අනාගතයේ හැඟවීම සඳහා will යොදා ගන්න ගමන් will එකත් එක්ක යොදන්නේ හැමතිස්සෙම base form එක. එහෙනම් මේ base form එක තමයි අපි එතෙන්ට යොදාගන්නේ. ඒක වෙනම මම පාඩමේදී කියලා දෙනවා. හරිනේ හරි දැන් බලන්නකෝ අපි වාක්‍ය කීපයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලන්න මගේ පන්තියේ පිරිමි ළමයි 50ක් ඉන්නවා හරි ලේසි ඕගොල්ලන්ට දැන් තනියෙන් නිර්මාණය කරන්න පුළුවන් බලන්නකෝ දෙයා කොච්චරද ඉන්නේ 50ක් නේ බහුවචනයිනේ ඒ නිසා අපි ආයෙදුවා boys කොහෙද ඉන්නේ මගේ පන්තියේනේ in my class ඔන්නෝම වාක්‍යයක් ගාලා නිර්මාණය කරගන්නවා ගේට්ටුව ළඟ පිරිමි ළමයෙක් ඉන්නවා එක්කෙනයිනේ එහෙනම් අපි දන්නවා there is a boy කොහෙද ඉන්නේ ළඟ කොහෙද පිරිමි ළමයි ගේට්ටුව ළඟ near the gate අනිත් ඒවා මම ලියන්නත් අවශ්‍ය නැහැ. ඔයාලට තනියම සම්පූර්ණ කරන්න පුළුවන් හැබැයි. පුස්තකාලයේ අලුත් පොත් තියෙනවා. බලන්නකෝ there are new books. කොහෙද තියෙන්නේ? in the library. පන්සල ඉදිරිපට මිනිස්සුන් වගේක් ඉන්නවා. ගොඩක් ඉන්න මිනිස්සු. there are some people in front of the temple. නේද? මේසෙ උඩ පොතක් තිබුණා. අන්න බලන්න ඒක මේසෙ උඩ පොතක් තිබුණා. තිබිලා ඉවරයි. එහෙනම් ඒක past tense. නේද? එහෙනම් අපි කොහොමද ලියන්නේ ඒක හිතන්නකෝ. past tense නම් එක පොතයි තිබිලා තියෙන්නේ there was a book.
දැන් දැක්කනේ was දාපු හැටි. මේසෙ උඩ පොතක් තිබුණා. there was a book. කොහෙද තිබුණේ preposition එක? on the table. කොළඹට බස් එකක් තියේවි. කොළඹට බස් එකක් තියේවි. ටෙන්ස් එක හිතන්න future tense නේද? there will be a bus to Colombo. ඔන්න මතක තියාගන්න ඕන ලියන විදිය. there will be a bus to Colombo. එහෙනම් will be යොදන්න ඕන future tense නම්. පැහැදිලිනේ? හරි. දැන් ඔයගලන්ට පැහැදිලි වුණා කොහොමද මේ වාක්‍ය නිර්මාණය කරගන්නේ there is there are යොදලා. right. දැන් බලන්න question form එක කොහොමද කියලා. මම මේ හැම එකම ලියන්නේ නැහැ. ඒකට වෙලා යන නිසා. question form එකේදී මොකක්ද වෙන්නේ? මතක තියාගන්න ඕනේ be verb එක ඉදිරියට ගන්න ඕනේ. there වලට කලින් be verb එක ගන්නවා. මෙන්න මේ be verb එක අපි මොකද කරන්නේ? මේක ගන්න ඕන වාක්‍යයේ ඉදිරියට. මම එකක් විතරක් හරි ගස්සන්නම්. අනිත් ටික ලියන්නේ නැහැ. right. is there a pen in the box? හරිද? question mark. දැන් මෙතනදී මොකද වෙන්නේ? වර් එක ගන්න ඕන මේ පැත්තට. මෙතනදී මොකද වෙන්නේ? will එක ගත්ත මේ පැත්තට. will විතරයි ගන්නේ මතක තියාගන්න ඕන. හරිද? verse එක ගත්ත will විතරයි. එහෙනම් ඒක කොහොමද ඉතින් මම ඒක පැටලෙන නිසා පොඩක් කියලා දෙන්න. will there be කියලා ඊටු ටික ලියන්නේ. එහෙම තමයි question එක හැදෙන්නේ. දැන් පැහැදිලි ඔයගොල්ලන්ට තනියෙන් මේව නිර්මාණය කරන්න පුළුවන්. මම හැමදේම ලියන්නේ නැහැ. ඊට පස්සේ නෙගටිව් කරන්නේ කොහොමද? ඉස්සෙල්ම ළඟට not දාන එක නේ කරන්නේ නේද? be verb එක ළඟට not දාන එක තමයි කරන්නේ. එහෙනම් එකක් විතරක් අපි සම්පූර්ණ කරමු. there is not a table in the ඔහොම ලියන්න. මෙතෙන්දී ආ ළඟට not යොදනවා. මෙතෙන්ට තමයි යොදන්නේ නේද? were ළඟට මෙතෙන්ට not යොදුවා. will නම් will ළඟට not යොදුවා. මෙතෙන්ට තමයි not යොදන්නේ. මම ලියන්න අවශ්‍ය නැහැනේ. ඒ ටික පැහැදිලි. බලන්න. there are mosquitoes in my room. there are not mosquitoes in my room. there were students in the class. කොහොමද ලියන්නේ? there were not මෙතෙන්ට not දැම්මා. ලියන්න අවශ්‍ය නැහැනේ. there will be problems in our country. මම ඒක විතරක් ඔයගලන්ට ලියන්න පැහැදිලි වෙන්න. කොහොමද? නෙගටිව් කරන්නේ? ඔව්. there will not be කියලා අපි සම්පූර්ණ කරනවා. පැහැදිලිනේ? right. එහෙනම් මම ඒක ලේසි වෙන ඔයගලන්ට මේ will not ඒ වගේම is not are not මේව කොහොමද අපි සාමාන්‍යයෙන් ලියන්නේ පුතේ මේ contracted form එකෙන් ඒ කියන්නේ කෙටි කරලා. is not එක කෙටි කරාම isn't උනා. බලන්න ඒක හැදෙන හැටි is not කියන එක කෙටි කරනකොට මේ not එක මේ පැත්තට ආවෙන් පස්සේදී මොකද වෙන්නේ? මේ පැත්තට isn't කියලා මේ n එක සල්ලු වෙනවා. එතෙන්ට o එක වෙනුවට අපි apostrophe දාලා t යොදාගත්තා. ඔහොම තමයි. හැබැයි මෙන්න මේ will not එකේ අමතක තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ want කියලා. එහෙනම් කෙටි කරලා අපිට ලියන්න පුළුවන් නේද? is not කියන එක අපි කෙටි කරලා isn't aren't wasn't ඒ විදිහට තමයි ලියන්නේ. හරි. එහෙම දැන් අපිට වාක්‍ය වලට ලියන්න සිද්ධ වෙනවා. නාමපද මම ඊළඟට කොටස් දෙකකට බෙදුවා countable uncountable කියලා. මේකත් අවශ්‍ය වෙනවා there is there වලදී. ඒතකොට countable කියන්නේ ගණන් කරන්න පුළුවන් ඒවා. uncountable ගණන් කරන්න බෑ. නේද? ගණන් කරන්න පුළුවන් පොත් 1 2 එහෙම කියලා පුළුවන් නේ මේ ගණන් කරන්න පුළුවන්. ඒ මම මේ පැත්තේ ලියලා තිනවා. ගණන් කරන්න බැරි ඒවා uncountable වතුර නේද? ඊළඟ water sugar ink air නේද? මේ දැන් බලන වාතය අපිට ඕක ගණන් කරන්න බෑනේ. තොරතුරු ඒ වගේ අපිට ගණන් කරන්න බෑ. ඒවට අපි කියනවා uncountable nouns කියලා. හරිද? මෙතෙන්දි පොඩි නීතියක් තියෙනවා. මෙන්න මෙහෙම බලන්න. there is some water. there is some water. වතුර තියෙනවා කියන එකනේ තියෙන්නේ මේ නේද? there is a doctor. දැන් ඔයාලා දන්නවා මේ water කියන එක ඇවිල්ලා uncountable නිසා අපි එතෙන්ට දාලා තියෙන්නේ මතක තියාගන්න ඕන is. හරිද? එහෙම මතක තියාගන්න ඕන. uncountable නම් ක්‍රියාපදේ වෙන්නේ is. ඒ වගේම එකක් තමයි මේ ආය යටින් තියෙනවා. there is a doctor. මෙයා ඇවිල්ලා countable. ගණන් කරන්න පුළුවන් නේ. එතෙන්දිත් අපි දාන්නේ is. දැන් පැහැදිලිද? there is not a doctor. ඉතින් දොස්තරවරයෙක් නෑ කියලා කිව්වා අපි is ළඟට not යොදලා. දැන් මම මේ කියාගෙන යන්නේ මොකද්ද කියලා බලන්න. ඕන දැන් සරලව ආයෙ හොඳට මතක තියාගන්න. water කියන්නේ uncountable. ඒක නිසා අපි යොදාගත්තා is. දැන් මතක තියාගන්න ඕන uncountable නම් අපි යොදන්නේ ක්‍රියාපදයේ විදිහට be verb එකේ is. countable නේ doctor. එයාටත් අපි යොදන්න ඕනේ. ඉතින් ඒක වචනයනේ කොහොමද? ඒකට is. එහෙනම් ඒක කොහොමද අපි නෙගටිව් කරන්නේ? is ළඟට not දැම්මා. හරි. දැන් මම කියනවා බහුවචනේ there are doctors කියලා. there are doctors ලා ගොඩයි නම් ආයෙතුවා. ඒක තේරෙනවනේ.
there are not any doctors. ඔන්න බලන්න නෙගටිව් කරනකොට මෙන්න මේ are not එක any කියන වචනයකුත් මෙතන ප්‍රයෝගය කරගත්තා. are not කියන වචනය සමග අපි යොදාගත්තා any කියන වචනය. there are not any doctors. මතක තියාගන්න ඕනේ නෙගටිව් එකකට තමයි අපි any යොදන්නේ සාමාන්‍යයෙන් නෙගටිව් සෙන්ටෙන්ස් එකකට there are not any doctors ලා ගණන් කරන්න පුළුවන්. ඒ නිසා බහුවචන උනා. ඊට පස්සේ නෙගටිව් කරනකොට are not එකට අපි එකතු කරා any කියන වචනේ are not සමග any යොදනවා. දැන් ආයෙ යනවා මම අරත්. there is some sugar in the bottle. දැන් අපි දන්නවා ඉස්සෙදුවේ ඇයි මෙතෙන්ට හේතුව දන්න ඕගොල්ලන් sugar කියන්නේ ඇවිල්ලා uncountable නිසා ඒක වචනින් දැම්මා. there is not any sugar. හැබැයි මෙතෙන්ට අපි any යොදනවා. ඔයගොල්ලන්ට මතකයිනේ අතීතේ මං කොනේ ડોක්ටර් කිව්වම ડોක්ටර් කිව්වන් පස්සේදී එක්කෙනා එයාට any යොදන්නේ නැහැ නේ අපි. හැබැයි මේ sugar කිව්වන් පස්සේදී ගණන් කරන්න බෑ ඒව uncountable. ඒ නිසා අපි there is not any sugar in the bottle. මතක තියාගන්න. is there මේ question එකක් හැදෙන්නේ is there any sugar in the bottle. එතකොට අපි ඒකට උත්තරේ දෙනවා there is no sugar. ඒ කිව්වේ මොකද්ද? මෙතෙන්දී මතක තියාගන්න ඕන not any වෙනුවට අපි යොදනවා no. not any වෙනුවට අපි කෙටි වචනය යොදා ගන්නවා no කියලා. ඒ නිසා there is no sugar. පැහැදිලිද කියන දේ? එහෙනම් හොඳට කීප සැරේම මේ පාඩම බලන්න. බොහොම සරල පාඩමක්. මෙන්න මේ අවසානයේ කියලා පොඩි ඉංගිත විතරයි ඔයගලන්ට පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. හරි. කීප සැරේ බලලා තේරුම් අරගන්න. Thank you.